ඕක මූණ. අමාරු. මේ දවස්වල කිසිම බිස්නස් එකක් උන්නේ නැහැ. ඔබ ගම පැත්තේ ඊ ගියේ නැද්ද? ගියා. දැකලා ඉඳ කාගේවත් අතප්පයකින් ගෑල්ලා තියෙනවා. එහෙම නම් හිටියේ නෑ. දැකලා කඩ බං අම්මට. මම කොහෙන්ද? ඔබට තේරෙන්නේ නැද්ද? හවසට මුකුත් නැති වුනහම අපි හැමෝටම හරි අමාරුයි. රැට නිින්ද යන්නේ නැහැ. රංකල්ලා ඕ මගේ ආමිනින් මට බරේ දානවා ආබා. ඒ මොකයි? කෙල්ලට දැන් කල වයසත් හරි. ඒකෙත් බෙහෙක් කොට කොටම ඉන්න හදන ඒකට කල විවාහයක් කරලා දෙන්න එපයි. ඒකට නෑ මං ඉන්නේ. ඈ? ඒ මං හොඳ මදිද? තෝ මොකෙද්ද කො මගේ දොඩ දෙන්න. බූරුවා. තෝ මගේ රංකෝලේ ඕක කොට කොට ඉන්න තමයි තොට තියෙන්නේ. තෝ කොහමද මගේ මේකට එන්න හදන්නේ? බූරුවා. මද කොලේ කරමින්ජෙන් හදන්නේ නැති උඹට කොහමද කො මගේ දෝරේ යන්නව දෙන්නේ? ඒ ඔක්කොම එක වගේ. ඈබල රන්මල් මූණ නැද්ද වැඩක් අසෙත් කරනවා වගේ. වේද මහත්තයා එකක් කිව්වා. අපි දැන් ගානක් තියන වැඩි කතා කරමු. වෙද මහත්තයාගේ රිද්ද. වෙද මහත්තයා සෙට් කරොත් අපිට හැමදාම මොකද්ද ගියේ පාර උඩට මට මොදුනේ ගියේ පාරත් බේක් කරනවා ඉතින් සතියම්. ලෙඩක් නැහැ වෙදත් නැහැ. මේක වෙනම වැඩක්. ගිය පාර වගේ නම් මේක නෑ. ඒක නම් මොකක්ද තියෙන වැඩි. මේ දවස් ටික වේද මහත්තයාට කිසි බිස්නස් එකක් නෑ. ඒ හැමෝම දැන් ඉංග්‍රීසි බෙහෙත් ගන්න යන්නේ. මේ වැඩක් සෙට් කරලා දෙන්න බැරි. ඔයාට ගන්න මට ගන්න තියාගෙන අපි දැන් වැඩේ කතා කරගමු. වේද මහත්තයා දැනගත්තොත් අපි දෙන්නම කටුවන. මේ මං යන්න නේ ඒකත් වැඩි හරිනේ එතකොට. මං කන්න බොන්නේම නැත. වාසියක් නෑ. ආරංචිය මමයි මෙහෙ ගෙනාවේ හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ කාලේ මුඩ මුඩ නරක කතා මාරිනා රෝදේ කරදෙනවා නිතෝරතන් බලබලා අනේ අනිච්ච ලැත්තදනන් වස්තුලදී ඉස්සර පින පෑදිලා අයියේ කොහෙද යන්නේ? මට දිල් මාලේ කොහෙද යන්නේ? මම මේ කඩි පැත්තට යන බීඩියක්වත් ගන්න. ළමයි මං එන මාත් ඒවෙත් තමයි යන්නේ. ආ මොකද වෙලා තියෙන්නේ? ගුණේ අට මත් දෙකට වුණා කියන්නකො. මම උඹට කියන්න මේ ගුණේ කටු පුටේ වැත්ත ඇන්දලා ලෝකෙට උදට ගන්නේ මම කී පාරක් කිව්ද ඔය යන්න එපා කියලා. එතන මොකද කරන්නේ? දන්න වෙදෙක්වත් නැද්ද? දැන් වැඳ පත්තු හරියේ නෑ මේ දවස් ටිකේම. එහෙම. හරිය. ඔබ ලං දියෝ පොඩ්ඩක්. මම දන්න වෙදෙක් ඉන්නවා. හරිද? අර තුනෙන් දෙහෙත් බැලලා අඩියට ගන්න පුළුවන්. සුවර්ද? සුවර් කියන්නේ මාත් බැදලා තියෙනවා. කොහොමද වියදම? වියදම කියන්නේ වියදම ඉතින් මගේ වියදමයි උගේ වියදමයි තමයි. හරි යවුලන්නේ සල්ලි ප්‍රශ්නයක් නෑ. සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි. දැන් කවුල කැරලා තියෙනවා. ඔව් ඔව්. ඉතින් පොතනේ ඉතින් මේකේ මටත් පස්සේ මොනවා හරි සලකපන්.
හරි අයියේ යංකෝ මුලින්ම යංකෝ කලින් ගිහිල්ලා මොනවා හරි සප්පායම් වෙලා ඉන්නේ. හරිද? අම්ම මේ වැඩේ කරන්න බෑ මුලේ ගම මොකුත් නැහැ. මොනවා සප්පාය කරා. සප්පාය මෙලා අපි විදා ළඟට යන්න එතකොට වීඩියෝ මේක මෙහෙම ලයික් කරපන්. වැඩේ කරපන්. හරිද? උදාහරණ මොඩ උත්තර දීපන් කකුල කැඩුනේ පුටුවෙන් වැටලා ගියපන්. හරිද? ඒක මද්ද කතාව නෑ 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 ඔබන දැන් අමාරු දෙන්නේ. ඔබ කකුල කරන පුටුවෙන් වැටලා ගියපන්. පුටුවෙන් වැටලා ඔව්. පළඳුරන් නගපන් මේ නයි පොළොංගෝ ඉන්නවා. හරිද? මේ නයි මං අදුරන උනාට මේ නයි ඔබ අදුරන්නේ නෑ. තේරුණාද? මේ පැත්තේ නැද්ද දන්නේ කසියා පොට්ටයක් කසියා නෑ මත. කවුතර තමයි වෙද මහත්තයා දෙන්නොත් තමයි. නේ? වැඩේ ගන්න එපා. මම කියන දේ වැඩේ කරපන්. හරිද? ඔබ වැඩේ ඒ විදිහට කරගෙන හවසට බඩු සුවර්. හරිද? බඩු සුවර් චුවර්. ඔබේද මහත්තයාට ගේපන් වැටුනේ පුටුවෙන් ගේපන්. පුටුව. වැටුනේ වෙන මොකුත් නෙවෙයි වැටුනේ පුටුවෙන් ගේපන්. හරිද? මං ගේ වැඩේ කරා මොකද වේද මහත්තයා කියලා තියන්නේ. ඔබ වැඩේ ගැස්සුනොත් මං කපෝදි. හරිනේ? ඔයාලට වෙදා සුවර්ද වරු තුනෙන් ෂොට් හරිද බට මේ මම කියනව කවුද දරිදලා තියෙනවද? අයියා විශ්වාසයි මට ඒක තමයි කියන්නේ. අපි බල්ලගේ කකුල මම පයින් ගහලා කකුල කරන බල්ලගේ. හරිද? වරු එකම අරයි බෙහෙත් බැන්දේ බල්ලා ක්ලෝස්. ඒතකොට මෙයා පශු වෛද්‍යද? වෛද්‍ය නෙමේ බං බල්ලොන්ට කකුල් දෙන මනුස්සයන් කකුල් දෙන කකුල් හතර මිනිස්සුත් ඉන්නේ මේ වරින් යන්න. කඩේට ගිහිල්ලා හන්දියේ සුමනේ අයියා කවුද කියලා අහපන්. නැත්තම් පොට් එකේ බලහන්. හරිද? හරි බල්ල මට කතා කරන්න. හරිනේ? මම සලකනවා අයියා අලහන කතකොල හොද කරගෙන නොදෙයියෝ. සලකමු පස්සේ සලකමු. අයියා සුවර්නේ මගේ කකුල ඈ අනික කකුල යා මනුස්සයෝ කකුල් නැතිව ගිහිල්ලා තියෙනවා. නැතුව නෑ නෑ ඒ කියන්නේ වඩාගෙන ඒ කියන්නේ වඩාගෙන පත්තු බඳිනවා වඩාගෙන පාත්තු බදිනවල වඩාගෙන. හරි අයියා මට සුවර් අනිවාර්ය විශ්වාසය. හරි අයියා මම සලකනවා අයියාට මහත්තයා කුහෙරින් ගම කැලෑස්සේ රෙද්ද විද මහත්තයා කස්ටමර් කෙනෙක් ඉන්නේ. ඔහේ කවුද මම තමයි අර මේ වෙද මහත්තයා ගෝලයා. මට වෙද මහත්තයා පෙන්නන්නකෝ වරෙන් ගන්න. ඒ වෙද මහත්තයා අම්මා කකුලේ මහත්තයා මොකද්ද කාරණා? කකුල මහත්තයෝ මද්දට අහු පුටුව වැටුණා මහත්තයෝ පුටුවේ වැටුණා නංගොල්ල පුටු නේදන කකුල් කැඩනවාද බං ඒව කාරි නෑ ඒව මේ කාරි නෑ නංගොල්ල කයම බේතරු නම බේතරු
මෙව්වා මෙව්වා කොල්ලෝ මෙව්වා මේ උඹලා හිතන විදිහට කරන වැඩ නෙමෙයි හරිද මං ඈදි ගන්නද විද මහත්තයෝ කකුල ලොකු කොල්ල ගනි එකට ඉල්මක් වන්නේ නෝ ඈ පුටුවේ නෙවට්නි ආවද මට කො ගනි මොකද මොනවද ඔය මොකද කරන්නේ දැන් මට කියපන් තෝද වේදා මන්ද වේදා මමනේ වේදා නෑ විද මහත්තයනේ වේදා එහෙනම් කටවන් හිටපන් අංකොල්ලෝ හිටපන් මේක මේ කකුලේ තියලා බැඳපන් හොඳට තවරපන් හොඳට තවරපන් උඩ ඉඳන් පල්ලෙහාට තුන් පාරක් කරපිය උඩ ඉඳන් පල්ලෙහාට මෙහෙට හරි ඇදි ගනින් මට බෑ විද මහත්තයෝ බෑ මට බල කරොත් මම බැරිනවා ඇදි ගනින් උඹ තියාගනි උඹ මල්ලන් ඉඳපන් ඔහොම ටිකක් කළා ඔහොම ටිකක් ඉඳපන් රංගොල්ලෝ ඉතින්නේ අද රැට අපිට හොඳ අඩියක් ගැහුවා කී යමන් අරු බලන්න යම විද මහත්තයෝ උස්මාන්නේ මොකද කොහෙන්ද මහත්තයෝ නාඩි බලන්නේ කකුලෙන් බලන්න කටවන් ඉඳපන් කකුලේ මේක වුණොත් අපි දෙන්නටම හිර යන්න වෙනවා හිතනේ දැන් මොකද කරන්නේ දුමුද කොහෙටද Run. විද මහත්තයා රංගොල්ලෝ මේකත් නෑ අයියෝ ತನ್ನನ್ನ ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ ತನ್ನನ್ನ ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ ತನ್ನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ උඹ මොකෙද්ද මම මේ වෙදෙක් හොයන නෑ උඹද වෙදා නෑ මම යාගේ ගෝලයා වෙදා පින්න ತನ್ನನ ತನ್ನೇನ හරි ඇක්ෂන් මොකද කියන්නේ ඇක්ෂන් ඉනියාන උදේ නම් පොල්ලහට මෙහෙට